කරුණාමය දෙවි පියාණනි නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේගේ පාද පාමුල යටහත් වෙනවා. සියල්ල එළිදරව් කරන්නේ ඔබයි ස්වාමිනී. අපිට උගන්වන්නේ ඔබයි ස්වාමිනී. ශුද්ධාත්මනි අපිට කතා කරන්න. අපේ ජීවිත මේ සුභාරංචිය දැනගෙන තවත් බොහෝ සභාවලට මේ සත්‍ය සුභාරංචිය ප්‍රකාශ කරන්න. ස්වාමිනී විකෘති වෙලා තිබෙන මේ සුභාරංචිය නැවත මුල් සභාවේ ඒ සැබෑ සුභාරංචිය මිනිසයන් දැනගෙන යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි දැනගන්නා පිණිස ස්වාමිනී මේ හැම පාඩමකට ඔබ වහන්සේ අතගසලා ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. මම මගේ සාක්ෂිය දිගටම කියන්න යන්නේ නැහැ. මේකට අදාළ නිසා කියන්න. බොහොම කෙටියෙන් මම කියන්නේ මුළු කතන්දරේම. නමුත් කතාව මෙච්චරයි. මම යේසුස් වහන්සේ අඳුන ගන්න කලින් මට යක්ෂ පීඩාවක් තිබුණා. මේ යක්ෂ පීඩාව නිසා නිතරම මම අසනීප වෙනවා. මම ලෙඩ ඇඟට වැටුණා. මැරෙන්න වැටුණා. යන්න පුළුවන් හැමතැනම ගියා. මම උපතින් බෞද්ධ. ඉතින් බෞද්ධ ආගමේ විදියටත් ඒ වගේම ඔය බෞද්ධ ආගමේ වුණාට අපි Hindu යනවනේ ඔය දේවාල වලට. ඒ හැමතැනකම ගිහිල්ලා මේ යකාව දුරු කරන්න try කළා. නමුත් මොකද වුනේ? කිසි කෙනෙකුට බැරි වුණා මේ යකාව දුරු කරන්න. පස්සේ මට පත්‍රිකාවක් ලැබුණා. ඒ පත්‍රිකාව අනුව ගිහිල්ලා දේවස්ථානයට සම්බන්ධ වෙලා එතනින් මට මගේ යක්ෂ ආත්මය දුර වෙලා. ඒ කියන්නේ මට යක්ෂයෙක් ආවේශ වුණ නැහැ. නමුත් මගේ දරුවෝ නැති කරා මේ යක්ෂයා, සමාදානෙ නැති කළා, ආර්ථිකය නැති කළා, හැම අතින් බින්දුවට වැටලා හිටියා. එතකොට තමයි මම යේසුස් වහන්සේ වඳුනගත්තේ. හරි නම් එතනින් කතන්දරේ සුට්ටක් ක්වෙස්චන් මාක් එකක් තියන්න. ඊට පස්සේ කාලයක් මම යේසුස් වහන්සේ වඳුනගෙන ඉන්නකොට දැන් අපි හරි ජොලිතනේ සුභාරංචිය කියන්නේ. ඒ දවස්වල මුළු දවසටින් මම ඉගෙනගෙන නැහැ යේසුස් වහන්සේ ගැනවත් මොකක්වත්. මම මිනිහයන්ට කියන්න ගත්තා යේසුස් වහන්සේ මාව සුව කළා. මට යක්ෂයෙක් වැහිලා කියන්නේ යක්ෂයෙක් මට කරදර කරා. මගේ දරුවෝ නැති කළා. මෙහෙම ඉන්නකොට මම හැමතැනම ගියා. නමුත් මට යේසුස් වහන්සේව හම්බ වුණා. යේසුස් වහන්සේව හම්බුනාට පස්සේ මම සුව වුණා. මම මරණ ඇඳෙන් නැගිට්ටා කියලා මම කිව්වා. එතකොට ඒගොල්ලෝ දීපු උත්තරේ මොකක්ද දන්නවද? මගේ ඒ ප්‍රකාශය අහපු අය මගේ නෑදෑයෝ යාළුවෝ ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? අයියෝ ඔය යකා දුරු කරගන්න, ඔයාගේ ලෙඩේ හොඳ කරගන්න අර දේවාලයට ගියා නම් හොඳ කරනවානේ. මෙතෙන්ට ගියා නම් හොඳ කරනවානේ. මොකද ඉතින් ඔය යේසුස් වහන්සේ කියන්නේ තවත් එක දෙවි කෙනෙක් නේ. තව කොච්චර දෙවිවරු ඉන්නවද සුව කරන්න පුළුවන්? තව කොච්චර දෙවිවරුනෝද යක්කු දුරු කරන්න පුළුවන් කියලා මට කිව්වා. ඔන්න ඔතන තමයි අපි හිරගෙන තැන. අපි මිනිහයන්ට ගිහින් කිව්වොත් යේසුස් වහන්සේ මාව සුව කළා, යේසුස් වහන්සේ මගේ යක්ෂයා දුරු කළා, යේසුස් වහන්සේ මගේ ණය ටික ගෙවලා දැම්මා, යේසුස් වහන්සේ මාව සඵලවත් කරා කියලා ගිහින් කිව්වොත් අපේ සුභාරංචි අඩුවක් තියෙනවා. ඒගොල්ලෝ කියයි යේසුස් වහන්සේට විතරක් නෙමෙයිනේ. අර අහවලටත් ඕක කරලා දෙන්න පුළුවන්. අර ස්පෙෂලිස්ට් ගාවට ගියා නම් ඕක කරලා දෙයින්. ඕස්ට්‍රේලියාවට ගියා නම් ඕක කරලා දෙයින් කියලා කියන්න තිබුණා. එහෙනම් අපි මේ යේසුස් වහන්සේව කොහොමද හඳුන්වලා දෙන්නේ? ඒක තමයි සැබෑ සුභාරංචිය. අපි මේ සැබෑ සුභාරංචිය යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයයි හරියට මිනිස්යන්ට පහදලා දුන්නොත් ඒගොල්ලෝ කියන්නේ නැහැ මේ තවත් එක දෙවි කෙනෙක් කියලා. අපි ආමෙන් කියමුද? යේසුස් වහන්සේ තවත් එක දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ. මේ මුළු පාඩම් මාලා මේ සතිය ඔයගොල්ලෝ මේ දවස් තුනේ ඉගෙන ගන්නකොට පාඩම් 12 ඔයගලන්ට ඊටාම ලස්සනට ඔප්පු කරලා පෙන්නයි මේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියන එකේ අර්ථය මොකක්ද කියලා. ඒක දැනගෙන හිටියාම අපිට පුළුවන් එදා පෞල්තුමා වගේම මුල් සභාවේ ගෝලයෝ වගේම අපිටත් උන්වහන්සේගේ සැබෑ ස්වභාව විදියට මේ සුභාරංචි අරන් යන්න. හොඳයි මම නතර කරපු දැනින් පටන් ගන්නම්. පළමුව පාඩමේ අවසානය. පළවෙනි පාඩම අපි ඉගෙන ගත්තේ දැන් තේ පානෙට කලින් දැන් තේ පානෙක වලට සමතක වෙලා නැහැනේ. තේ පානෙට කලින් බයිබලයේ සුභාරංචිය තමයි පළවෙනි පාඩම. අපි ඒක ඉගෙන ගත්තා. බොරු සුභාරංචියකුත් තියෙනවා, සැබෑ සුභාරංචියකුත් තියෙනවා. ඊට පස්සේ ඉගෙන ගත්තා යේසුස් වහන්සේ, පෞල්තුමා, අපෝස්තලවරු මුල් සභාව දේශනා කරපු සැබෑ සුභාරංචිය මොකක්ද කියලා. අපි පෙරලමු. කවුරු හරි කෙනෙක් පෙරලා කියවන්න යොහාන් 20 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. ශුද්ධ යොහාන් 20 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. අන්තිම පදය. කියන්න ඉක්මනට කවුරු හරි.
නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය. ආමේන්. ආමේන්. මේවා ලියන ලද්දේ මේ ශුද්ධ ලියවිල්ල මේ බයිබලය භාෂාවන් කලින් සිස්ටර් අපිට කිව්වා 700 ගාණකට පරිවර්තන වෙලා තියෙනවා කියලා. මේ බයිබලයේ ලියා තිබෙන්නේ මොකටද? මේක ලියා තිබෙන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසයි. මේක තමයි සැබෑ සුභාරංචිය. ආමේන්. විශ්වාස කරන අයට මොකක්ද ලැබෙන්නේ? ජීවනය ලැබෙනවා. විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසයි. සුභාරංචිය මෙච්චරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්න එවිට ඔබට ජීවනය ලැබෙනවා. දැන් මම කතා කරන්න යන දෙවෙනි පාඩම ඒක තමයි මනුෂ්‍යයා ආශිර්වාදලත් තැනැත්තා. මේ සුභාරංචිය කාටද? මේ සත්‍ය සුභාරංචිය කාටද? මනුෂ්‍යයාටයි. මේ සත්‍ය සුභාරංචිය කාටද? මනුෂ්‍යයාටයි. මනුෂ්‍යයා විශේෂයි. මනුෂ්‍යයා ආශිර්වාදලත් තැනැත්තයි. දැන් අපි මේ පාඩමෙන් බලන්න යන්නේ මේ සුභාරංචිය මනුෂ්‍යයාට නම් මේ මනුෂ්‍යයා කවුද? මනුෂ්‍යයා කොහෙන්ද ආවේ? මනුෂ්‍යව මැව්වේ කවුද? අපි බලමු මනුෂ්‍යයා කවුද? අපි හැම කෙනෙක්ම දන්නවා දෙවියන් වහන්සේ දින 6කින් මේ ලෝකේ හැම දෙයක්ම මවලා 6 වෙනි දවසේ මනුෂ්‍යව උන්වහන්සේ මැව්වා. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වා කියන එක අපි හැමෝම දන්නවා. මනුෂ්‍යයාට කියන්නේ මැවිල්ලේ ඔටුන්න කියලා. එයි මැවිල්ලේ ඔටුන්න කියලා කියන්නේ මනුෂ්‍යයාට උන්වහන්සේ හැම දෙයක්ම පොළවේ මවලා තමයි මනුෂ්‍යව මැව්වේ අවසානයේට. නිකන් හිතලා බලන්න ඉස්සෙල්ලා මනුෂ්‍යව මවලා මෙයාට කණ්ඩ දෙයක් නැහැ නේ කියලා ගහක් මවන ගෙඩි තියන. ඒ වුණොත් දෙවියන් වහන්සේ ෆේල් නේ. මනුෂ්‍යව මවලා දැන් මෙයාගේ මේ අවස්ථාවේ නේ අර අවස්ථාවේ නේ සපයන්න විදියක් නැහැ. ඒ වුණා නම් දෙවියන් වහන්සේ පිළිවෙලකට වැඩ කරන කෙනෙක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ යහපත් උන්වහන්සේ පිළිවෙලට වැඩ කරන කෙනෙක්. උන්වහන්සේ මනුෂ්‍යව 6 වෙනි දවසේ මවලා උන්වහන්සේ මැවිල්ලේ ඔටුන්න විදියට ඉහළින්ම මනුෂ්‍යව තබනවා. ආමේන්. එහෙනම් මම දැන් කියන්න යන්නේ මුල් මැවිල්ලේ මනුෂ්‍යයා මොන වගේද? දෙවියන් වහන්සේ මවපු මුල් මනුෂ්‍යයා කවුද? යාගේ නම ආදම්. ආදම්ව කොහොමද මැව්වේ? මම කියන්නේ මේ අපි නෙමෙයි. දැන් අපි කොහොමද? දැන් මම ඉස්සර මේ කොලෙජ් එකට එනකොට මගේ කොණ්ඩේ කළුයි දැනුත් කළු පෙවුනට මේ ඩයි කරලා තියෙනවා. දැන් මොකද? ටික සුදු වෙන හින්දා ඔය පොඩ ගාගෙන එනවා. මූල මිනිස්සයා එහෙමද? දැන් මට හිටපු ගමන් හෙම්බිරිස්සව හැදෙනවා, උණ හැදෙනවා, ලෙඩ වෙනවා, බේත් ගන්නවා ඕවා තියෙනවා. ඊට පස්සේ තඩියක් කාලේ යද්දි වැඩ කරගන්න බෑ, කොන්ද දෙකට නැමෙයි. මොනවා හරි වෙයි අපි දන්නේ නැහැ නේ. මූල මිනිස්සයා දෙවියන් වහන්සේ මැව්වේ කොහොමද? අපි කියවමු උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 27. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 26 27. කියවන්න සිස්ටර් ප්ලීස්. එතන මම කියනද? තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්හ. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළව විට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. ආමේන්. මෙතන කාරණාවන් දෙකක් කියනවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැවුවේ කොහොමද? උන්වහන්සේගේ ස්වරූපයෙන් හා උන්වහන්සේගේ සමානත්වයෙන්. මොකක්ද මේකේ අර්ථය? මම පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද දෙවියන් වහන්සේගේ ස්වරූපය, දෙවියන් වහන්සේගේ සමානත්වය කියන්නේ කියලා. බලමු දෙවියන් වහන්සේගේ ස්වරූපය මොකක්ද කියලා. යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 24. යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ සුද්ධ යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 24. දෙවියන් වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාර කරනන් විසින් ආත්මෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුයයි කීසේක. මොකද පළවෙනි කොටසම කියන්නේ දෙවියන් වහන්සේ ආත්මයක්ය.
එහෙනම් උන්වහන්සේගේ ස්වરૂපය උන්වහන්සේ ආත්මයක් කිය. එහෙනම් මුල් මවපු මිනිසයා ආදම් දෙවියන් වහන්සේගේ ආත්මය ඇතුව මැව්වේ. දෙවියන් වහන්සේගේ ස්වરૂපය ආදම් තුල තිබුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය ආදම් තුල තිබුණා. දැන් අපි තව ඉස්සරහට මේ පාඩම් 12 කියාගෙන යනකොට මේවා අපිට නැති වුණා කියලා කියයි. මේවා නැති වුණේ කොහොමද කියලා කියයි. ඒ හැම දෙයක්ම දැනගන්න පුළුවන්. උන්වහන්සේ මවනකොට මිනිස්යාට තිබුණේ දෙවියන් වහන්සේගේ ස්වરૂපය. ඒ කියන්නේ උන්වහන්සේගේ ආත්මය මුල් මිනිස්යා තුළ තිබ්බා. ඒක හරිය ස්වરૂපය. දැන් යමු සමානත්වය. මොකද්ද සමානත්වය? උත්පත්ති පොතේම 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය කියන්නේ. උත්පත්ති 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. උත්පත්ති 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ආදම් 130 අවුරුද්දක් ජීවත් වූ පසු තමාගේ සමානත්වයෙන් තමාගේ ස්වરૂපයෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය. මෙතන කියනවා ආදම් තමාගේම සමානත්වයෙන් තමාගේම ස්වરૂපයෙන් පුත්‍රයෙකු උපදවා මේ පුතාගේ තාත්තද නේ ඉන්නේ. පුතාගේ තාත්තද? මේ තාත්තා පුතා දිහා බලමු අපිට පේනවා තාත්තා වගේමයිනේ. ඒ වගේ ආදම්ට ඉපදුන පුතත් මොන වගේද? තාත්තගේ සමානත්වය. ආදම්ගේ සමානත්වයෙන් තමයි එයාගේ පුතා ඉපදුනේ. අපිට පුතෙක් දැක්කම හිතන්න පුළුවන් මෙයාගේ තාත්තා කියලා එයාගේ සමානත්වය තියෙනවා. like father like son කියන්නේ අපි තාත්තා වගේම පුතෙක්. දැන් කියන ලූක් 3 වෙනි පරිච්ඡේදය ලූක් 3 වෙනි පරිච්ඡේදය 23 ලූක් 3 වෙනි පරිච්ඡේදය 23 යේසුස් වහන්සේ උගන්වන්නට පටන්ගත් කල අවුරුදු 30ක් පමණ වයස සිටිසේ. උන්වහන්සේ ඔන්න බලන්න යේසුස් වහන්සේ ගැන කියනකොට කොහොමද කියන්නේ කියලා. උන්වහන්සේ යෝසෙෆ්ගේ පුත්‍රයායි මිනිස්යෝ සිටුවෝය. ඊළඟට යෝසෙෆ් හේලිගේ පුත්‍රයායි ඕම් පරම්පරාව කියාගෙන යේසුස් වහන්සේගේ පරම්පරාව. දැන් යන්න ඕකෙම 38 වෙනි පදයට අන්තිම පදයට. එතන මොකද්ද කියන්නේ? ඒනෝස්ගේ පුත්‍රයාය, සෙත්ගේ පුත්‍රයාය, ආදම්ගේ පුත්‍රයාය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාය. එහෙනම් ආදම් කාගේ පුත්‍රයාද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා. එහෙනම් තාත්තා වගේම පුතෙක් තමයි ආදම්. පියාගේ සමානත්වයෙන් තමයි පුත්‍රයාව මවා තියෙන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ. සමානත්වය කියලා කියන්නේ පුත්‍රයයි. ආදම් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඒකනේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ආදම්ට කතා කරන්නේ. එහෙනම් මුල් මැවිල්ලේ මිනිසයා ආදම් දෙවියන් වහන්සේගේ ස්වરૂපය දරුවා, දෙවියන් වහන්සේගේ සමානත්වය දරුවා. අද පොළවේ ඉන්න හැම මිනිසයාටම දෙවියන් වහන්සේගේ ස්වરૂපය තියෙනවද? සමානත්වය තියෙනවද? අපි යමු ගීතාවලිය පොතට. ගීතාවලිය 8 4 සිට 8. ගීතාවලිය 8 වෙනි එකේ 4 සිට 8. කවුරු හරි කෙනෙක් ගත්තොත් ඉක්මනට කියවන්න. ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔන්න බලන්න මනුෂ්‍යයාගේ තැන. ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔහු දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට සෑදූසේක. මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්ත කර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක. එසේය සියල්ල ඔහුගේ පාදයට දැමූසේක. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද එසේය, වනයේ මුර්ගයෝද, ආකාශයේ පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද මුහුදු මාර්ගවල යන්නා වූ සියල්ලෝද යන මොව්හුය. මෙතන බලන්න දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්වේ එයාගේ රෑන්ක් එක කොතනද? එයා කොතනද ඉන්නේ බලන්න. දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට. දැන් තාත්තා කවදාවත් පුතා තාත්තට වඩා ඉහළින් යන්නේ නැහැ. තාත්තා ඉහළින් ඉන්නේ ඊළඟට තමයි පුතායි. ඒ වගේ දෙවියන් වහන්සේට මදක් පහළින් තමයි පුත්‍රයාව මවලා තියෙන්නේ. එහෙනම් මිනිස්යාව මැව්වේ දෙවියන් වහන්සේට මදක් පමණක් පහළින්. ඒ වගේම කියනවා මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් ඔහු සැරසුවා. මහිමය ගෞරවය කියන ඔටුන්න මම කිව්වා මැවිල්ලේ
ඔටුන්න තමයි මිනිසයා. එහෙනම් මුල් මිනිසයා රජෙක්. මුල් මිනිසයා නැවුවේ රජෙක් විදිහට දෙවියන් වහන්සේ රජුරවන්ද අපේ? ඔව්ද නැද්ද? ඔව් දෙවියන් වහන්සේ රජුරුව. රජුරුවන්ගේ පැටව රජ පැටව. වඳුරගේ පැටව වඳුරු පැටව. එහෙනම් අපි ආමේන්. ඕගොල්ලෝ තමයි කිව්වේ. හරි. ඊළඟට කියනවා මැවිල්ල කෙරෙහි අධිපතිකම දුන්නානේ. මුළු මැවිල්ල කෙරෙහි අධිපති. කියන රජ. පොළවේ රජුරුවන් විදියට තමයි ආදම්ව හැදුවේ. දැන් කීයක් කාරණාවක් අපි දැනගත්තද? මිනිසයා ගැන. මිනිසයා දෙවියන් වහන්සේගේ ස්වරූපය, මිනිසයා දෙවියන් වහන්සේගේ සමානත්වය, මිනිසයා රජෙක්. තාත්තා රජෙක්, පුතා රජෙක්. මිනිසයා මැව්වේ රජෙක්. සියල්ල පාලනය කරන අධිපති. දැන් මේ කතා කරේ ආදම් ගැන. දැන් අපි මේ ආදම් පැත්තකින් තියලා වෙන එක්කෙනෙක් දිහා බලමු. දැන් අපි කිව්වා ආදම් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. එතකොට දෙවියන් වහන්සේගේ පළමු පුත්‍රයා කවුද? කුළුඳුලා කවුද? දෙවියන් වහන්සේගේ පළමු පුත්‍රයා කවුද? කුළුඳුලා කවුද? එයා මැවිල්ලක් නෙමෙයි. එයා පටන් ගැනීමේ ධම්ම හිටියා. යේසුස් වහන්සේ තමයි මැවිල්ලේ කුළුඳුලානෝ පළවෙනි පුත්‍රයා. බලමු දැන් එයා ගාව තියෙන ක්වොලිටිස් න ආදම් ගාවක් තියනවද? මුල් මැවිල්ලේ මිනිස්සයා ගාවක් තියනවද? යේසුස් වහන්සේ මැවිල්ලක් නෙමෙයිනේ. උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ. ඒ වගේමද අපේ ආදමුත් මුල් මිනිස්සයත් උන්වහන්සේ මැව්වේ කියලා බලමු. දැන් අපි බලන්න යන්නේ මේ පළමු පුතා ක්‍රිස්තුස් වහන්සේ ගැන. මම කියන්නේ යේසුස් වහන්සේගේ නම මම කියන්නේ මම කියන ක්‍රිස්තුස් වහන්සේ. කොලොස්සි පළවෙනි පරිච්ඡේදයේ 15. කොලොස්සි පළවෙනි පරිච්ඡේදයේ 15. උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වરૂපය මුළු මැවිල්ලේ කුළුඳුලානෝය. ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්නේ මොකක්ද? අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වરૂපය. ආදම් ගැන කිව්වේ දෙවියන් වහන්සේගේ ස්වરૂපය. ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වરૂපයයි. දැන් පෙරලමු 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. නොඇගිලිකාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වરૂපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේ. මෙතනත් පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේගේ ස්වરૂපය වූ ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වરૂපයම. එහෙනම් ආදම් කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වરૂපය. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වરૂපය. එහෙනම් පළමු මිනිසයා මැව්වේ යේසුස් වහන්සේ වගේමයි. ආමෙන්. ඒ වගේ ආශිර්වාදලත් කෙනෙක් තමයි මිනිසයා කියන්නේ. මුල් මිනිසයා යේසුස් වහන්සේ වගේමයි. යේසුස් වහන්සේ ලොකු අයියා. දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ. ආමෙන්. අපි ඔක්කොම එකම ස්වરૂපය සමානත්වයෙන් මවනු ලැබුවා. ආමෙන්. දැන් දෙවෙනි කාරණාවට යනවා. පළවෙනි කාරණාව දෙවියන් වහන්සේගේ ස්වરૂපයෙන් හා සමානත්වයෙන් දෙවියන් වහන්සේ විසින් මවනු ලැබුවා රජෙක් කෙනෙක්. දැන් ඉවනම අපි මිනිසයා ආශිර්වාද ලද්දෙක්. ආශිර්වාද. උතන තමයි අපිට පැටලෙන තැන. අපි සභාවට යන්නේ ආශිර්වාද ලබන්න. බේත් ගන්න. ණය ගෙවා ගන්න. සින්න වෙච්ච ගෙවල් බේර ගන්න. ඊට පස්සේ හතියක් විතර ගිහින් බැලුවාම සභාවේ අධිපතිවරු ගිහිල්ලා වෙන හොස්පිටල් එකකට බේත් ගන්න. නැත්නම් වෙන හොඳ හෝටල් එකකින් කාලා එන්න ගිහිල්ලා. ඇයි? සැබෑ සුභාරංචිය දන්නේ නැති නිසා. දැන් බලමු ඇත්තටම මිනිස්යාට තියෙන ආශිර්වාද මොනවද? මොකක්ද? ඇත්තටම මිනිස්යාට ලබන්න ඕනේ ආශිර්වාදය. ලොකු බඩක් එන්න කන එකද? තට්ටු 2 3 ගෙවල් හදාගන්න එකද? ඒවා හොඳයි. දෙවියන් වහන්සේ මිනිස්යාට ආශිර්වාද කරනවා අනිවාර්යයෙන්ම. දෙවියන් වහන්සේ සුව කරනවා අනිවාර්යයෙන්ම. උන්වහන්සේ හාස්කම් කරනවා. මම යක්ෂ පිළිවන් නිදහසේ වෙන කවුරුත් නෙමෙයි. ඒ දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේට පුළුවන්. නමුත් අපි යන්නේ ඒක බලාගෙනද? ඒකද ආශිර්වාදය. මගේ යක්ෂයා දුර වුණා. හරි. යේසුස් වහන්සේ මාව සුව කරා කියලා මම ගෙදර ගියා නම් මට හෙට වෙත් තවත් ප්‍රශ්නයක් එනවා.
මට ආර්ථික ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? එතකොට ආයෙ වෙන දෙයක් කෙනෙක් හොයන් යනවද? ඔන්න ඔකයි මම කියන්නේ හරියට අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා මිනිස්යාට දීපු ආශිර්වාද මොනවද කියලා. බලමු පොළවේ සියලු ආශිර්වාද දෙවියන් වහන්සේ මිනිස්යාට දීලා තමයි මැව්වේ. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 28 අපි කියවමු. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 28. දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කළසේක. ගැටලුවක් නැහැ දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. දෙවියන් වහන්සේ උන්ට කියනසේ නුඹලා බෝවි වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මූදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නයි කීසේක. ඒක තමයි දීපු එක ආශිර්වාදයක්. මොකද්ද? නුඹලා බෝ වෙන්න, සඵල වෙන්න, පොළව පූර්ණ කරන්න, සතුන් කෙරෙහිද මුළු මැවිල්ල කෙරෙහිද අධිපතිකම් කරන්න. රජ මං කිව්වේ රජුරුවන්ගේ පුතා පොළවේ රජකම් කරන්න ඕනේ. රජකම් කරන පිණිස තමයි පොළවේ තිබ්බේ. ඒක ආශිර්වාදයක්. අද මිනිස්සයා පොළවේ රජකම් කරනවද? නැත්නම් හිඟා කනවද? නේද? අපේ භාෂාවෙන් කියනවා නේද? රජද රජ බලු වෙලාද? බලු රජ වෙලාද? මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද මිනිස්සයාට උනේ මේ අනර්ගම වුණ මිනිස්සයාට මොකද්ද උනේ? මිනිස්සයා ආශිර්වාදලත් කෙනෙක් විදියට සඵල වෙලා බෝ වෙලා පොළව පූර්ණ කරලා තව රජකම් කරන්නත් පිණිසයි මැව්වේ. ඊළඟට ඒ පරිච්ඡේදෙම 22 කියවන්නේ. දෙවියන් වහන්සේ ආපත්ෝතුසේක දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කොට නුඹලා සඵලව බෝ වෙමින් මුහුද ජලය පුරා පැතර සිටි වූ පක්ෂූද පොළවේ බෝ වෙත්වායි කීසේක. ඒ කවුද උන්ට කිව්වේ? උන්ට කිව්වේ මිනිස්සුන්ට නෙමෙයි උන්ට කිව්වේ සත්තුන්ට. එතකොට මේ සත්තුන්ටත් ආශිර්වාද කරගන්න. මොකද්ද වෙන සත්තුන්ටත් කිව්වා උන්ට ආශිර්වාද කොට, මිනිස්සුන්ටත් ආශිර්වාද කොට, උන්ටත් ආශිර්වාද කොට. එයාට මොකද කිව්වේ? නුඹලා සඵලව බෝ වෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටි වූ පක්ෂීද පොළවේ බෝ වෙත්වා. ඒගොල්ලන්ට කිව්වේ මොකද? පැතිරෙන්න, බෝ වෙන්න, සඵල වෙන්න. මිනිස්සුන්ටත් ඒ ආශිර්වාදෙම දුන්නා. සතුන්ටත් ඒ ආශිර්වාදෙම දුන්නා. එතකොට අපි සත්තු වගේද? අපි සත්තු වගේද? නමුත් ඒ හැම ආශිර්වාදයක්ම අපිට දුන්නා. නමුත් වෙනසක් තියෙනවා. මම ඒකයි කිව්වේ මිනිස්සයා කියන්නේ අනාර්ග මැවිල්ලේ ඔටුන්න කියලා. එහෙනම් වෙනසක් තියෙන්න ඕනේ. අපි සත්තු වගේ නෙමෙයි. ඒකයි මම කිව්වේ මිනිස්සු සත්තු වගේ වුණා දවසක. පොළවේ ආශිර්වාද විතරක් හොයන අය බවට පත් වුණා දවසක. කොතන හරි වැරදුනා දවසක. ඒක අපි ඉස්සරහා පාඩම් වලින් දැනගමු. දැන් වෙනස මොකක්ද? මිනිස්යාන්ට විතරක් තියෙන සතුන්ට නැති දෙවියන් වහන්සේ දීපු ආශිර්වාදය මොකක්ද? එපීස පොත පෙරලමු. එපීස පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. එපීස පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළේ. ආමේන්. උන්වහන්සේ අපට ආශිර්වාද කළේ පොළවේ ආශිර්වාද වලින් විතරක් නෙමෙයි. එහෙනම් සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළා. සත්තුන්ට තියනවද ආත්මික ආශිර්වාද? නෑ. මිනිස්යාට පමණයි ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කළේ. ස්වර්ගීය ස්ථානවල තමයි අපි ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? අපි යේසුස් වහන්සේත් සමග වාඩි වෙලා ඉන්නේ. අපි ස්වර්ගයට සම්බන්ධ සෙනගක්. මුල් මිනිසයා. ආමේන්. දැන් ඒ මං කිව්වේ මිනිස්යාගේ සත්වයාගේ ආශිර්වාද වල වෙනස. දෙවියන් වහන්සේ ආත්මික ආශිර්වාද දුන්නේ මිනිස්යාට. දැන් බලමු පොළවේ දුන්න ආශිර්වාද ටිකුත් බලමු. එව්වත් ඕනේනේ. ඒකටනේ පල්ලියට ආවේ. බලමුද? උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ ඔක්කොම කියවන්න ඕනේ නැහැ. මං කියන්නම් දීපු ආශිර්වාද ටික කෙටියෙන්. කියවන්න ගියොත් ඒ තරම් ගොඩක් තියෙනවා. කණ්ඩ බොන්න දුන්නා. කොහොමද දුන්නේ? ඒදන් උයන. ඒදන් උයන හදලා දුන්නානේ. දැන් වගේ පොදු කඩාගෙන බිම කොටාගෙන අර කොළ
උදුරගෙන කටුගස් අයින් කරගෙන එහෙම වාතාවරණයක් තිබුණේ නැහැ. උන්වහන්සේ හොඳට කණ්ඩ බොණ්ඩ ඒදන් නුවණක් හදලා දුන්නා. කී දෙනෙක් සහකාරියක් දීලා තියනවද? සහකාරියක් හරි සහකාරයක් හරි දීලා තියනවද? ඒක ආශිර්වාදයක්ද? ඒක නම් අතුස්සන්න කියන්නේ නැහැ. ආමෙන්. ආශිර්වාදයක්. සහකාරයෙක් දෙවියන් වහන්සේ දුන්නේ ආශිර්වාදයක්. මිනිසයා තනියම සිටීම හොඳ නැද්ද කියලා සහකාරියක් දුන්නා. සහකාරිය ආශිර්වාදයක් කොට තමයි දුන්නේ. දැන් ඔය රණ්ඩු වෙලා ඩිවෝස් වුණාට උන්වහන්සේ මැවීමේදී ආශිර්වාදයක් විදිහට තමයි සහකාරිය දුන්නේ. ආමෙන්. ඒක වැරදුනේ කොහෙද කියලා බලාගමු ඉස්සරහට. ඊළඟට ගංගාවල් දුන්නා. මේ ගංගාවල් යූරු වල මොනවද තිබුණේ? මැණික්. ඒක අවශ්‍ය කරන හැම වටිනා දෙයක්ම දැන් කාන්තාවම හරි ආසන රත්තරන් මැණික් මුතු ආරම්භය පළඳගෙන ඉන්න. ඒවත් දුන්නා. මොනවත් අඩු කරේ නැහැ. ඒවා ආශිර්වාද. තවත් දෙයක් දුන්නා. හේබ්‍රේව 4 වෙනි පරිච්ඡේදය 10 වෙනි පදේ කියවන්න. හේබ්‍රේව 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේගේ වැඩවල මක්නිසාද දෙවියන් වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තා මෙන් උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුළු වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය. දෙවියන් වහන්සේ මිනිසයාට නිවාඩු දුන්නා. අද අපිට නිවාඩු නැහැ සෙමිනාරයකට එන්නවත්. එදා මිනිසයාට නිවාඩු දුන්නා. දෙවියන් වහන්සේ දවස් 6කින් මවල 7 වෙනි දවසේ නිවාඩු ගත්තා වගේම උන්වහන්සේ නැවපු මුල් නැවිල්ලේ මිනිසයාට උන්වහන්සේ නිවාඩු දුන්නා. නිවාඩු ආශිර්වාදයක්ද? කී දෙනෙක් නිවාඩු ගන්න කැමතිද? හෙට නිවාඩු ගන්න එපා. හෙට එන්න. නිවාඩුව කියන්නේ ආශිර්වාදයක්. විවේකයේ ආශිර්වාදයක්. අද විවේක නැති වෙලා තියෙන්නේ ඇයි? කොතනද වැරදුනේ? මිනිසයා මව විවේක ගන්න. අම්මේ. ඊළඟ උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 15. මේකට නම් ඔයගොල්ලෝ එකඟ වෙයිද මන් දන්නේ නැහැ. උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 15. සතරවෙනි ගංගාව ප්‍රාත්‍ය ස්වාමියෝ දෙවියන් වහන්සේ මිනිසයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලා ගන්නටත් එහි පදිංචි කෙරවූසේක. වැඩ කරන්නත් වෙලානේ. ඒදන් උයන වවන්ට බලා ගන්න කිව්වා. ඔයාලා වැඩ කරන්න කැමතිද අකමැතිද? කැමති නේද? ඒක තමයි වෙනස් වැඩ කරන්න කිව්වේ. හැබැයි මතක තියාගන්න එදා අද වගේ කටු, ගොකොටු, තනකොළ, අරවා, මේවා, පණුවෝ, පලිබෝධකයෝ ඒ මොකවත් නැහැ. ලස්සන මැවිල්ල. ගොවිතැන් කරනවා වගා කරනවා කියන එක දාඩිය හෙලාගෙන, කොඳු කඩාගෙන, වතුර ඇදගෙන ඒව නැහැ. උන්වහන්සේගේ මුල් මැවිල්ලට උන්වහන්සේ වැඩ කිරීම ගැන ආශිර්වාදය දුන්නා. ආමේන්. වැඩ කිරීම ප්‍රීතියක්. ආමේන්. වැඩ නගලොත් ව්‍යායාම නැතුව මොකද වෙන්නේ? තමන්ට තමව උස්ස ගන්නත් බැරි වෙයි, බඩවල එහෙම උස්ස ගන්නත් බැරි වෙයි. බයිබල් එක තියන්නේම ආයේ මේ පොඩිය මෙහා කොන්නේ බඩ උඩින් තියාගත්තයි බයිබලෙන්. එහෙම. කියවන්න. තුන්වෙනි කාරණාවට අපි යමු. පළවෙනි කාරණාව මොකක්ද? දෙවියන් වහන්සේගේ ස්වරූපය හා සමානත්වය. දෙවෙනි කාරණාව මොකක්ද? ආශිර්වාද කළා. තුන්වෙනි එක ජීවමාන ප්‍රාණයක්. මිනිස්යාව මැව්වේ මවල ඉවරලා මිනිස්යාව ජීවමාන ප්‍රාණයක් බවට පත් කළා. මොකද ජීවමාන ප්‍රාණයක් කියලා කියන්නේ? මේක ඉංග්‍රීසි බයිබලයේ තියෙන්නේ living being. living being ජීවමාන ප්‍රාණයක්. ඒ කියන්නේ එයාට ජීවනය තිබුණා. මුල් මනුෂ්‍ය ජීවනය තිබුණා. එයා තුල ජීවනය තිබුණා. ඈලි මෑලි ලෑලි කෑලි නෙමෙයි. ඈනුම් අරින්නේ නැහැ. ජීවනය තිබුණා. ඒකද කියන්නේ. උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ බලමු. උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. ස්වාමීන් දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිසයා සාදා තමාගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුවසේක. එවිට මිනිසයා ජීවමාන ප්‍රාණයක් විය. මේ දෙවියන් වහන්සේ නාස්පුඩු වලට හුස්ම හෙළුවද සතුන්ගේ? නෑ. දෙවියන් වහන්සේ නාස්පුඩු වලට ජීවනයේ හුස්ම හෙළුවේ මිනිසයාට විතරයි. සතුන්ට මේ ආශිර්වාදේ නෑ.
සත්තුන්ට තුල ජීවනය නැහැ. මනුෂ්‍යයා තුල ජීවනය තියෙන. මොකක්ද මේකේ අර්ථය? දැන් මේ බල්බ් එක පත් වෙනව නේද? පත්තු නොවන බල්බ් එකකුයි පත්තු වෙන බල්බ් එකකුයි වෙනස මොකක්ද? මේ පත් වෙන බල්බ් එකේ ස්විච් එක අතන ස්විච් ගොඩාක් තියෙනවා මට හොයාගන්න බෑ මොකක්ද කියලා. ඒ ස්විච් එකෙන් මේ බල්බ් එකට වයර් එකක් එනවනේ මන් දන්න විදිහට මන් දන්න විද්‍යාව හැටියට එහෙම තමයි එන්නේ. වයර් එකක් කරා මේකට කරන්ට් එක එනවා මොන ලෝකෙන්ද දන්නේ නැහැ. හදිස්සියව වයර් එක අතන මගින් අපේ කොලෙජ් එකේ මීයෝ නෑ. නමුත් ඉඳලා කෑවොත් එහෙම මේ ලයිට් එක පත් වෙයිද? නෑ. ඇයි කනෙක්ෂන් එක අතර මගින් කැඩුනා. අපි පත් වෙලා ඉන්නේ. අපි බබලන්නේ. අපිට මහිමේ තියෙන්නේ. අපිට මේ ඔටුන්න තියෙන්නේ. අපි රජකම් කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක කනෙක්ෂන් එක තියෙන නිසායි. ආමේන්. ඒ දවසේ කනෙක්ෂන් එක කඩාගත්තා. කොහොමද උනේ කියලා දැනගන්න පුළුවන්. මේ කනෙක්ෂන් එක තියෙන්නේ මිනිස්යාට විතරයි. මේ කෙලින්ම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධතාවයට තමයි ජීවනය කියන්නේ. ඒක තමයි ජීවමාන ප්‍රාණයක් වුණා කියලා කියන්නේ. මිනිස්යා තුලට ජීවන දෙවියන් වහන්සේගේ හුස්ම හෙළුවා ජීවමාන ප්‍රාණයක් වුණා කියලා කියන්නේ අපිට දෙවියන් වහන්සේත් එක්ක කෙලින්ම සම්බන්ධතාවය තියෙනවා. උන්වහන්සේගේ ජීවනය අප තුල තියෙනවා. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් කෙටියෙන්ම කියනවා නම් මිනිස්යාට දෙවියන් වහන්සේ නැතුව ජීවත් වෙන්න බෑ. මිනිස්යාට දෙවියන් වහන්සේ නැතුව ජීවත් වෙන්න බෑ. උදාහරණයක් මම කියන්නම්. තව විනාඩි 5කින් මම ඉවර කරන්න. පස්සේ නියමාල් මට කිව්වා විනාඩි 45ම ගන්න කියලා. ඔන්න හිතන්න තාත්තා කෙනෙක්. එයාට පුතෙක් ඉන්නවා. ගෙදර ඇති කරන හොඳ මොනවාද ලස්සනට බූල් දින පූසෝ ඉන්නේ. පර්සියන් නේද ඒගොල්ලන්ට කියන්නේ. පර්සියන් කැට්. එහෙම කෙනෙකුත් ගෙදර ඉන්නවා. දැන් තාත්තා වැඩියෙන් ආදරේ මේ පර්සියන් කැට්ටද නැත්නම් එයාගේ පුතාටද? පුතාට ඇයි ඒ? එයා තාත්තෙන් හොයි යා මගේ ලේ යා මගේ දරුවා. එයා මම වගේ. එයා මගෙන් හැදුණු කෙනා. දෙවියන් වහන්සේත් ඒ වගේ තමයි. සතා වෙනයි, මනුෂ්‍යයා වෙනයි. ඒ තාත්තගේ ජීවනය, තාත්තගේ ලේ, තාත්තගේ ස්වરૂපය, තාත්තගේ සමානත්වය තියෙන්නේ මනුෂ්‍යයාට විතරයි. ජීවමාන ප්‍රාණයක් මනුෂ්‍යයා. ඒක ආශිර්වාදයක් නෙමෙයිද? ආශිර්වාදයක්. ආමෙන්. අන්තිම කාරණාවට අපි යනවා. මනුෂ්‍යව මවනකොට උන්වහන්සේ ගිවිසුමක් දුන්නා. මනුෂ්‍යයා කියන්නේ ගිවිසුමක කොටස්කාරයෙක්. දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක කොටස්කාරයෙක් මනුෂ්‍යයා. දැන් අහයි මොකටද ගිවිසුමක් කියලා? උත්පත්ති දෙවෙනි පරිච්ඡේදය 17 කියවමු බලන්න. උත්පත්ති එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහේ කාන්තේ පාය මක් නිසා දෙයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නැසින්නේයි කීසේක. මවල නිකන් හිටියෙත් නෑ. දෙවියන් වහන්සේ කියනවා යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කන්ට එපාය. කන්න එපා කියලා කෑවොත් වෙන දෙයක් කියනවා. මක් නිසා දෙයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නැසින්නේය. නැසින්න නෙමෙයි මැව්වේ. නසින්ට එපා පුතේ කියලා ගිවිසුමක් දුන්නා. ඇයි අනේ මේ තාත්තලා අම්මලා අපිට ගිවිසුම් දෙන්නේ අරවා කරන්න එපා මේක කරන්න එපා. ඇයි අපිට ගිවිසුමක් දුන්නේ දෙවියන් වහන්සේ? එහෙම නොදී ඔය තියෙන ගස් වලින් කාලා උන්දර කාලා බීලා ඉන්න නිදාගෙන ඉන්න කියලා කියන්න තිබුණා. එහෙම කියන්නේ නැතුව ගිවිසුමක් දුන්නා. ඇයි දරුවන්ට මේ තාත්තා ගිවිසුමක් දුන්නේ? තාත්තා කෙනෙක් හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා කීකරුකම. නැද්ද? තාත්තලා කියන්න ඔයාලගේ දරුවෝ කීකරුණා නේද කැමති? මම ගැන තව සාක්ෂියක් කියන්නම්. මම දැන් එහෙම නෑ. ඉස්සර එහෙමයි යේසුස් වහන්සේ දැනගන්න කලින් මම හරි හිතුවක්කාරයි. දැන් එහෙම නෑනේ. පේන්නේවත් නෑනේ නේද? ගෑවිලවත් නෑනේ. ඉස්සර හරි අකීකරුයි. සාමාන්‍යයෙන් තාත්තලා දේපල ලියන්නේ කීකරු ළමයින්ට අකීකරු ළමයින්ටද? කීකරු ළමයින්ට. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ විවස්ථාව. ගිවිසුම දන්නවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ. මං අකීකරුණා කියලා මට තාත්තා මගේ දේපල කොටස ලිව්වේ නැහැ. නමුත් මම යේසුස් වහන්සේ අදාගත්තට පස්සේ මගේ ජීවිතය වෙනස් වෙන බව දැකලා මගේ තාත්තා එනවටත් මට දීපල ලිව්වා. ආමේන්. ඒක වෙනම කෑල්ලක්. දැන් තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙනවා කීකරුකම.
කීකරුකම කියන්නේ නමස්කාරයක්. කීකරුකම කියන්නේ නමස්කාරයක්. ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙනවා කියලා කියනම දෙවියන් වහන්සේ නමස්කාර කරන කෙනෙක්. ඔබ වෙන කාට හරි කීකරු වෙනවා නම් ඒ කියන්නේ ඔබ එයාව තමයි නමස්කාර කරන්නේ. දෙවියන් වහන්සේට වඩා ඉහළින් කෙනෙක් තියාගෙන එයාට නම් කීකරු වෙන්නේ දෙවියන් වහන්සේට නෙමෙයි නම් ඔබ නමස්කාර කරන්නේ එයාටයි. එහෙනම් දෙවියන් වහන්සේ නමස්කාරය බලාපොරොත්තු වුණා. කීකරුකම කියන්නේ නමස්කාරයක්. උන්වහන්සේට පමණක් කීකරුනොත් අපි එකෙන් අදහස් කරනවා අපි තාත්තට කීකරුයි. අපි නමස්කාර කරන්නේ මගේ තාත්තට විතරයි. ඒක තමයි කිවිසුම. ඔබ මට නමස්කාර කරන්න, ඔබ මට කීකරු වෙන්න. එතකොට ඔබට මොකද්ද ලැබෙන්නේ? ලැබෙන්නේ නැහැ කියපේකේ විරුද්ධ දෙවෙන්නේ. 17 මොකද්ද කිව්වේ? ඒ කාන්තේම නුඹ නසින්නේය. අකීකරුනොත් නසිනවා. තාත්තට කීකරුලා තාත්තව නමස්කාර කරන් හිටියොත් මොනවද වෙන්නේ? ජීවනයේ. දැන් අපි දෙවෙනි පාඩම මෙතනින් අවසන් කරනවා. මෙතනින් ඉදිරියට පාඩම් වලදී ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි මේ මුල් මිනිස්යාට මොකක්ද උනේ? මේ මුල් මිනිස්යාට දෙවියන් වහන්සේ දීපු ගිවිසුම ආරක්ෂා කරන්න පුළුවන් වුණාද? එයා කීකරුකම රැක්කද? එහෙම රකින්න පුළුවන් වුණා නම් අද අපි එදා ආදම් වගේම මැවිල්ලේ විදියටම ඉන්න තිබුණා. එයාට ජීවනය තිබුණා. එයාට ආශිර්වාද තිබුණා. දෙවියන් වහන්සේගේ ස්වරූපය යාට තිබුණා. සමානත්වය යාට තිබුණා. ඒ හැම දෙයක්ම මිනිසයා මේ ගිවිසුම කඩ කරලා නැති කරගත්තා. එහෙනම් මේ මුල් මිනිසයාට තිබුණු ආශිර්වාද නැවත ලබා ගන්න පිණිස ආවා වූ තැනැත්ත තමයි ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ආමේන්. මේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද? ඒ ගැන අපි දැනගමු. යේසුස් වහන්සේ නම් ඒ කිව්වා වූ ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ජේසුස් පිට හැම දිනාටම